සංඝ මහත්තයට ජය වේවා, ශානි මහත්තයට ජය වේවා. ජය වේවා. Anlin Gold 5X සීමා බිඳලන්න. දැන් මෙතන තියෙනවා innocent until proved guilty. Where's the onus of proof? Right? Guilty until proved innocent. දැන් make it a law. අපි යන්නේ මෙවනේ මාරියා වාහන බස් හතරක් පහක් ඕනේ. අපි දෙන්න ජනාධිපතිතුමා ඔයාලට සල්ලි. හරිද අපේ සාගර අයිතිය තියෙනවනේ. හරි. අපි යන්නේ හරි අපි මෙතනින් කතා ගන්න නැතුව පැත්තකට ඉන්න. ඔයා කරුණා කරන්න. ඔව් යාර කරනවා. ඉංග්‍රීසියෙන් innocent until proved guilty. පළයකෝ යන්නේ ඒවා පැරණ නීති. Guilty until proved innocent. Reverse the onus of proof. මේක කරන්නේ නැහැ. ඒක ඡන්දෙ දෙන්නේ නැහැ. තව අවුරුදු 50කට ඡන්දෙ දෙන්නේ නැහැ. අර ඡන්ද කොමරසාරස් කාර්යාලය රාජකීය වහලම දාලා සීල් කරලා දාලා. තව අවුරුදු 50කට මහනිමව රජ කරන්නේ ඊට පල්ලා බෑරන මහමුද පැනලා මැරියල්ලා. අර අනිත් එක රිලාසිරි. රිලාසිරලා අපි ඇතුළට ගන්නවා. right okay අනිත් එකේ ඉන්නවා අර ගොම්මන් පිළයි තව එකකින් ඉන්නවා අර කවුද බීරවංශය ඊටපල්ලා කොහොම යමන් අපි අතට ගන්නවමයි හරි මාලිමාවට ජය වේවා ආයි ඡන්දයක් කියන්නේ අවුරුදු පහ ප්‍රජාතන්ත්‍රය වේවා අපිට ප්‍රජාතන්ත්‍රය ඕනේ නැහැ යකෝ චීනේ අවුරුදු 150 කොමියුනිස්ට් පාලනයක් තිබුණේ කොහොමද චීනේ නැග්ග හැටි සෞදි අරාබිය ඩුබායිකෝ රජ පරම්පරාව පාලනය කරේ කොහොමද නැග්ගේ මේ හත්තිලෝ මුළු මේ ඡන්දයක් තියාගෙන ප්‍රජාතන්ත්‍රය ගැන මහලයි ලෝකේ ඡන්දයක් දෙන්නේ නැහැ අවුරුදු 50කට මට ඡන්දයක් නැහැ. කන්ෆර්ම්. රයිට්. මාළමාවට ජය වේවා. අපි සැකකාර විතරයි. සැකකාර විතරයි. කවුද? ඒක සැකකාර නෙවෙයි. ඒකයි කියන්නේ guilty until proven innocent. Guilty until proven innocent. benefit of the doubt ඔක්කොම prove කරලා ඉවරයි. යකෝ මේ කප්පම් ගන්න මේ කුඩුකාරයෙන් ගන්න බගයිල් වුණ වැඩක් නැහැ. අපිට වැඩක් නැහැ.